සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයාලා අදත් මගේ YouTube channel එකට ඔන්න මං මේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ තමයි කොහොමද ඔයා හදපු channel එකට දාගත්ත වීඩියෝ හරියට අප්ලෝඩ් කරන්නේ. ඒ වගේම ඒක SEO part එක කරගන්නේ සහ ඔයාගේ audience target audience එකට මේ වීඩියෝ එක අරගෙන යන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. ඉතින් මීට කලින් වීඩියෝ එකේ මම කතා කරලා තියෙනවා කොහොමද channel එකක් හදන්නේ කියලා. ඉතින් ඒක බලපු නැති අය ඒක බලලා දෙන්න. ඊට පස්සේ මේකේ පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරලා තියෙනවා YouTube කරන්න ඕන විදිහේ tips මොනවද කියලා. ඉතින් අතන YouTube channel එක හරියට grow කරගෙන යන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ target audience එකකට ඔයාගේ videos යවන්නේ කොහොමද කියන එක මම එතන කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න නැත්නම් මුලින් ඒක බලන්න. ඊළඟට දෙන වීඩියෝ බලලා පස්සේ මේ වීඩියෝත් එක්ක set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් බලමු කොහොමද වීඩියෝ එකක් හරියට අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම යන්න YouTube ස්ටුඩියෝ එකට. හරි මෙතනින් තමයි ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පටන් ගන්න. ඉතින් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මේකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි උතන අප්ලෝඩ් වීඩියෝ කියන තැනින් ගිහින් අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන මේ ඊතලේ ක්ලික් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්‍රියේට් වලින් ගිහිල්ලා අපිට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඔයා අප්ලෝඩ් වීඩියෝ එක සිලෙක්ට් කරලා එතනින් සිලෙක්ට් ෆයිල් ක්ලික් කරලා ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න. හරි ඔයාට පේනවා දැන් අපේ වීඩියෝ එක පල්ලෙහෙන් අප්ලෝඩින් කියලා 100 ගාණක් ප්‍රොසෙස් වෙනවා. ඉතින් ඒක 100% කම්ප්ලීට් වෙනකන් ඔයා ඉන්න ඕන. එතකම් මුකුත් කරන්න යන්න එපා. මේකට ටිකක් වෙලාවක් යනවා. ඉතින් වීඩියෝ එක දික් නිසා මම මෙතනින් පෝස් කරනවා. හරි ඔයාලට පේනවා දැන් මෙතන වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. අප්ලෝඩ් වුණ ගමන් මේකේ වෙන්නේ චෙකින් එකක් යනවා. ඒ කියන්නේ මෙතනින් තමයි බලන්නේ ඔයාගේ වීඩියෝ එකේ කොපිරයිට් වෙනවද කියලා. එතනින් ඔයාගේ චෙක් එක පාස් නම් විතරයි ඔයාට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ චෙකින් එක යනකම් ඉන්න ඕන ඔයා. ඊට පස්සේ චෙක් එක කම්ප්ලීට් වුණාට පස්සේ මෙතනින් හරියක් වැටෙනවා no issues found කියලා. ඊට පස්සේ අතන තුන්වෙනි ටැබ් එකේ checks කියන ටැබ් එකේත් ඔයාට හරියක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ චෙක් ටික කම්ප්ලීට් වුණාට පස්සේ මෙතන පල්ලෙහෙන් ඔයා බලන්න ඔයාගේ වීඩියෝ එක HD කියන ක්වොලිටි එකකින් වැටලාද කියලා. මොකද වීඩියෝ එක අප්ලෝඩ් වෙද්දී HD ක්වොලිටි එකකින් අප්ලෝඩ් වෙන්නේ. HD ක්වොලිටි එකකින් අප්ලෝඩ් වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඒක HD වෙන්නේ. ඉතින් ඒක HD වෙනකන් ඉඳලා ඔයා ඊටු settings ටික හදන්න ගන්න. හරි මුලින්ම ඔයා මේකට ටයිටල් එකක් ඇඩ් කරගන්න ඕන. ඉතින් ටයිටල් එකක් ඇඩ් කරද්දී ඒක ලේසි ටයිටල් එකක් වෙන්න ඕන. ඒ වගේම මීට කලින් දීලා නැති ටයිටල් එකක් වෙන්න ඕන. මොකද එකම ටයිටල් එක හැම වීඩියෝ එකකම වගේ තිබ්බොත් ඒක ටිකක් අර සර්ච් වෙද්දී ඔප්ටිමයිසේෂන් වෙනවා අඩුයි. ඒකෝල ඒක නිසා ඔයා සිංහල ඉංග්‍රීසි මික්ස් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහට ඔයා ටයිටල් එකක් හදාගෙන මෙතෙන්ට ටයිටල් එක ඇඩ් කරගන්න. ඉතින් මගේ ටයිටල් එකේ මැදින් ඇදලා තියෙන ඉරෙන් ඔයාට ටයිටල් දෙකක් වෙන් කරගන්න පුළුවන්. ටයිටල් එක දීලා අන්තිමටම කරන්න ඕනේ හැෂ්ටැග් එකත් එක්ක YouTube කියන කීවර්ඩ් එක දෙන්න ඕන. ඒක තමයි මේකේ SEO part එකේ එක කොටසක්. ඉතින් කලින් ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරද්දී කොහොම කරන්නේ නැතුව ඇති. ඒක ඉතින් මම කරන විදිහටම ඔයා කරලා බලන්න මේක අනිවාර්යෙන් හරියනවා. හරි ඊට පස්සේ ටයිටල් එක ඇඩ් කරගෙන ඔයා මෙතෙන්ට ඩිස්ක්‍රිප්ෂන් එකක් අනිවාර්යෙන්ම දෙන්න ඕන. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්න කලින් අපි අර උඩ ඇඩ් කරගත්ත ටයිටල් එක ඒ විදිහටම පල්ලෙහෙන් කොපි පේස්ට් කරන්න ඕන. ඉතින් මම මෙතන ටයිටල් කියලා දාගෙන ඒක ඒ විදිහටම කොපි පේස්ට් කරනවා. කොපි පේස්ට් කළා ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම හරි පල්ලෙහෙන් හරි ඔයා කීවර්ඩ්ස් තුනක් ඔයාගේ වීඩියෝ එකට අදාළව දාගන්න ඕන. ඉතින් මම මෙතන Canva ටියුටෝරියල් එකක් තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම මෙතන Canva ටියුටෝරියල් සිංහල කියලා කීවර්ඩ්ස් තුනකට කඩාගෙන ඒක අප්ලෝඩ් ඒක ටයිප් කරනවා. ඉතින් ඔයත් ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන කීවර්ඩ්ස් තුනක් උඩින් දාගන්න. ඒ වගේම වීඩියෝ එකට අදාළ පොඩි ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන්නේ මොනවද? එතකොට මේකේ මම කියන්නේ පැහැදිලි කිරීම මොනවා ගැනද කියලා ඒ විදිහේ පොඩි ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා නම් වඩාත් හොඳයි. ඒක අනිවාර්යෙන් දාන්න. එතකොට තමයි ඔයාගේ වීඩියෝ එක SEO වෙන්නේ. මොකද ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කීවර්ඩ්ස් අරන් ඔයාගේ වීඩියෝ එක උඩට එන්න පාත් එකක් තියෙනවා. ඉතින් ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එක හදාගන්න බැරි නම් ඉතින් ඔයා ChatGPT දන්නවා, ඒ වගේම Gemini දන්නවා, ඒ වගේම Meta AI එක තියෙනවා. ඔයගෙන් ඔයාට ඕන විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක හදාගන්න පුළුවන්.
හරි ඩිස්ක්‍රිප්ෂන් එකත් ඇඩ් කරගෙන ඔයා මේකට අනිවාර්යයෙන්ම කරන්න ඕන thumbnail එකක් අනිවාර්යෙන් ඇඩ් කරන්න. ඉතින් මට මෙතන thumbnail එකක් ඇඩ් කරන්න දෙන්නේ නැහැ. මොකද මම මේ channel එක verify කරේ නැහැ. ඉතින් මේක verify කරේ නැහැ. මොකද ඔයාලට කියලා දෙන්න ඕන හින්දා temporary හදපු channel එකක්. ඉතින් ඔයාගේ channel එක මේ වෙනකොට verify වෙලා තියෙන්න ඕන. ඉතින් verify වුණාට පස්සේ ඔයාට thumbnail ඇඩ් කරන්න පුළුවන්. ඉතින් thumbnail එකක් ඔයා Canva එකෙන් හරි Photoshop වලින් හරි හදාගෙන ඔයා අනිවාර්යෙන් මෙතෙන්ට thumbnail එකක් දෙන්න. ඉතින් thumbnail එකෙන් තමයි ඔයාගේ වීඩියෝ එක අනිත් අය මුලින්ම දකින්නේ. ඒක නිසා ඒක quality එකට තියෙන තරමට වඩාත් හොඳයි. හරි ඊට පස්සේ පල්ලෙහාට ආවම මෙතනින් ඔයාලට playlist එකක් select කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන create playlist ගිහලා new playlist ගිහලා ඔයාලට මෙතන title එකක් දීලා ඔයාලට playlist එකක් විදියට උනත් ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මම එහෙම playlist එකක් විදියට add කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයා පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා audience එක select කරන්න. ඉතින් මෙතනින් ඔයා kids audience එක target කරලා නෙමෙයි නම් වීඩියෝ හදන්නේ. මෙතන no it's not made for kids කියන එක ලබා දෙන්න. ඉතින් අතරම kids වීඩියෝ හදනවා නම් ඔයාට ad play කරන්න බෑ ඒ වීඩියෝ වල. ඒක නිසා ඔයා මෙතනින් no it's not made for kids කියන එක ලබා දෙන්න. ඊට පස්සේ එහෙම පල්ලෙහාට යනකොට තියෙනවා මේක AI related AI use කරලා හදපු content එකක්ද කියලා. ඉතින් ඔයා එහෙම හැදුවා නම් අනිවාර්යෙන් yes කියලා දෙන්න. එහෙම නෙමෙයි නම් no කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ තියෙන ටික ඔය විදිහටම තියන්න. ඊට පස්සේ ඔයා එන්න ඕන tags add කරන part එකට. ඉතින් මෙතනින් තමයි ඔයාගේ වීඩියෝ එකට tags ටික add කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඔයා අර එදා දෙවෙනි වීඩියෝ එකේදී කියපු විදිහට TubeMate vidIQ extension දෙක දාගත්තා නම් ඔයාට මෙන්න මෙතන පල්ලෙහා මේ විදිහ box එක keyword suggestion වෙලා පේනවා. ඉතින් ඒ වගේ ඉස්සරහෙන් ඔයාට ඒකේ මේ percentage එකක් වගේ පෙන්වනවා 62ක් තියෙනවා මේක 53යි. ඒ වගේ තියෙනවා. ඉතින් එතනින් වැඩි percentage එකක් පෙන්වන එක ඔයා මේකට add කරන්න තියෙනවා. උතන ඔය plus mark එක click කරාම add කරන්න පුළුවන්. ඊට පස්සේ එතන උඩ තියෙන refresh icon එක click කරාම ඔයාට තව suggestion මේකට add කරගන්න පුළුවන්. හරි ඉතින් අපි බලමු කොහොමද වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක තියෙන tag ටික අපි අපේ වීඩියෝ එකේ add කරගන්න කියලා. ඉතින් ඔයා යන්න YouTube එකට YouTube එකට ගිහිල්ලා ඔයාගේ කැටගරි එකෙන් තියෙන වීඩියෝ එක. ඒ කියන්නේ ඔයා දැන් අප්ලෝඩ් කරන්න යන වීඩියෝ එකට සමාන වීඩියෝ එකක් සර්ච් කරගන්න. හරි මම මේ විදිහට Canva සිංහල කියලා සර්ච් කරනවා. ඉතින් මේ විදිහේ වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ඇත්තටම keywords බලා ගන්න පුළුවන් අපිට වීඩියෝ එක ඇතුළට ගියාම. ඉතින් ඔයා මේ ක්ලික් කරලා වීඩියෝ එක ඇතුළට යන්න. වීඩියෝ එක ඇතුළට ගියාට පස්සේ ඔයාට පල්ලෙහැම් පේනවා දකුණු පැත්තේ සයිඩ් එකේ අපේ අර ඇඩ් කරගත්තු ඉන්ටර්ෆේස් එකේ overview වල video tags කියලා පල්ලෙහැන් තියෙනවා. ඉතින් එතන තියෙන tags ටික ඔයා copy කරගන්න. copy කරගෙන ඔයාගේ වීඩියෝ එකට ඇවිල්ලා ඒ ටික paste කරගන්න. ඉතින් paste කරාට පස්සේ ඔයාට මේ ටික filter කරගන්න වෙනවා. ඒ කියන්නේ එයාගේ නමක් එයාගේ channel එකේ නමක් මේකේ ගෑවිලා තියෙනවා. ඒක remove කරගන්න. ඒ වගේම මේකට අදාළ නැති තමෝන හරි tag ටිකක් මේකට add වෙලා තියෙනවා. ඒකත් remove කරගන්න. හරියටම බලලා tag ටික add කරගන්න. ඉතින් ඔයාට වීඩියෝ tag add කරද්දී characters 500ක් උරුම add කරගන්න පුළුවන්. හරි මේක තමයි අනිත් SEO part එක. ඉතින් වීඩියෝ tag ටික add කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා සම්පූර්ණ tag ටික ඔක්කොම copy කරගන්න. ඉතින් ඒක මෙතන උඩින් copy icon එක click කරලා copy කරගන්න පුළුවන්. ඒක copy කරගෙන ඔයා යන්න ඔයාගේ description එකට. description එකේ ඔයා පල්ලෙහෙන් keywords කියලා type කරලා ඒකට මේ tags ටික paste කරගන්න. ඒ වගේම එතන පල්ලෙහෙන් tags කියලා ආයි type කරලා එතෙන්ටත් ඒ tags ටික paste කරගන්න. හරි ඔයා දැන් ඒ path එක කරලා ඉවරයි. ඊට පස්සේ ඔයා පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ ඔයාට මේකේ country එක select කරන්න වෙනවා. ඉතින් එතනින් ඔයා අනිවාර්යෙන් local audience target කරලා ගන්නවා නම් ශ්‍රී ලංකා කියලා select කරන්න. ඒ වගේම language එක select කරන්න වෙනවා. එතෙන්ට සිංහල කියලා select කරන්න. ඒ වගේම මේක recording day එක විදියට ඔයා අද වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් ඊයේ දවස ඇඩ් කරන්න. caption certification එක අපිට ඕනේ නැහැ ඒක නම්ම තියන්න. ඉතින් ඔන්න ඔය විදියට ওই ටික හදාගන්න. ඊට පස්සේ පල්ලෙහාට එන්න. එතකොට ওই ටික කොහොම තියන්න. මෙතන ඔයාලා වෙනස් කරන්න තියෙන්නේ කැටගරි එක. ඉතින් ඔයාගේ අදාළ කැටගරි එක ඔයා මෙතනින් select කරගන්න. ඉතින් මගේ වීඩියෝ මම දාන්නේ peoples and blogs කියන කැටගරි එකට. ඉතින් ඔයා gaming වගේ කරනවා නම් gaming කැටගරි එක තියෙනවා වෙනම. එහෙම education පැත්තට කරනවා නම් education කැටගරි එක වෙනම තියෙනවා.
ඒ වගේ කැටගරි එක බලලා ඇඩ් කරගන්න. තව එකක් කියන්න ඕන ඔයා කරන කැටගරි එකට අදාළ කැටගරි එක විතරක් මේකට ඇඩ් කරගන්න. මොකද ඔයා දැන් අපි හිතමු ඔයා එඩියුකේෂන් පැත්ත කරනවා නම් ඔයා මේක ගේමින් කියලා ඇඩ් කරන්න යන්න එපා. මොකද ගේමින් වීඩියෝ වැඩිපුර සර්ච් කරනවා කියලා හිතලා එහෙම ඇඩ් කරන්න යන්න එපා. එතකොට ඔයාගේ වීඩියෝ එකට තමයි ප්‍රශ්නයක් වෙන්නේ ඉස්සරහට. ඒකෙදි ඒගොල්ලෝ චෙක් කරලා බලනවා මොකද්ද මේ කැටගරි එකත් එක්ක කියලා. ඉතින් ඒක නිසා එහෙම කරන්න යන්න එපා. ඔයා අදාළ කැටගරි එකම ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන මෙතනින් next click කරන්න. හරි අපි පළවෙනි ටැබ් එක කම්ප්ලීට් කරලා ඉවරයි. ඊළඟට එනවා අපිව වීඩියෝ එලිමන්ට්ස් වලට අපේ දෙවෙනි ටැග් එක. ඉතින් එතනින් ඔයාලට end screen එක ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම cards ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ දෙක අනිවාර්යෙන් ඇඩ් කරන්න. මොකද මේ දෙකෙන් ඔයාගේ වීඩියෝ වලට ඔයාගේ අනිත් වීඩියෝස් වලට තව රීච් එකක් එනවා. ඉතින් මෙතන add button click කළා මම මේවා ඇඩ් කරගන්නවා. ඉතින් මෙතන ඔයාලට templates වගේක් පේනවා. ඉතින් උතනින් කැමති එකක් ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම එක ක්ලික් කරනවා. ක්ලික් කළා මෙන්න මේ තියෙන එක ඔයාලට අන්තිම හරියට නම් ඕනේ ඔයාලට අවශ්‍ය තැනට මේක drag and drop කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මෙතනින් එක එක ක්ලික් කළා ඔයාලට අවශ්‍ය වීඩියෝ එක අවශ්‍ය playlist එක මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාගේ වීඩියෝ ටික අප්ලෝඩ් වෙද්දී උතන පෙන්නනවා. දැන් මගේ වීඩියෝ එකක්වත් තාම නැහැනේ. ඒක නිසා උතන මගේ වීඩියෝ පෙන්නන්නේ නැහැ. ඒ වගේම මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට අනිත් අයගේ වීඩියෝ උනත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම ඇඩ් කරන එක ප්‍රශ්නයක් නැහැ. මොකද එතනින් පොඩි ඔප්ටිමයිසේෂන් එකක් එනවා. එතනින් ඔයාගේ choice එක මත ඔයා එතනින් අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරගෙන මෙතන save button එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන්න කාඩ් වලට. ඉතින් කාඩ් කියන්නේ ඔයාලා දැකලා ඇති අර වීඩියෝ එක බලද්දී මෙතන උඩින් අර අයිකන් එකක් වටනවා. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් කියලා අර කියන්නේ කට්ටිය. අන්න ඒ විදියට වීඩියෝ දාන්නේ ඔන්න ඔය කාඩ් වලින්. ඉතින් එතෙන්ෙන් ගිහිල්ලා ඔයාට කාඩ් පහක් උපරිම ඇඩ් කරගන්න පුළුවන් වීඩියෝ එකට. ඉතින් ඔයාට අවශ්‍ය තැනට මෙතන මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කොතනින්ද වැටෙන්න ඕන එහෙම අවශ්‍ය තැන ඇඩ්ජස්ට් කරගෙන ඔයා කාඩ් ටික ඇඩ් කරගන්න. ඉතින් මෙතන වීඩියෝ වලින් තමයි ඇඩ් කරන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ දැන් මුකුත් තාම නැති නිසා උතන වීඩියෝ ටික පෙන්නන්නේ නැහැ. හැබැයි ඉස්සරහට ඔයා දෙවෙනි වීඩියෝ වගේ දාන්න නැති උතන වීඩියෝ ටික ඔයාගේ පෙන්නයි. එතනින් ඔයා වීඩියෝ ටික ඇඩ් කරගන්න. හරි මම ඒ ටිකත් ඇඩ් කරගෙන next දෙනවා. හරි අපි දෙවෙනි ටැබ් එකේ වැඩත් ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි ටැබ් එකේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකේ checks error එක තමයි බලන්නේ. ඉතින් එතන copyright නැත්තම් මෙතන ඔයාට no issues found කියලා පෙන්නනවා. ඉතින් ඔයාට monetization නැත්තම් ඔයාට මෙතන ටැබ් 4යි පෙන්නන්නේ. monetization තියෙනවා නම් ඔයාට ටැබ් 6ක් මෙතන පෙන්නනවා. ඉතින් ඒක ඉස්සරහට ඔයාට බලා ගන්න පුළුවන්. හරි මෙතනින් ඔයා next කරන්න. හරි ඊට පස්සේ අපි වීඩියෝ අප්ලෝඩ් කරන අන්තිම පාර්ට් එකට ඇවිල්ලා තින්නේ. ඉතින් ඒකේ visibility එක තෝරන්න තියෙන්නේ. මෙතනින් ඔයා public කියන එක තමයි හැමතිස්සෙම දෙන්න ඕන. ඉතින් private දුන්නොත් ඔයා choose කරන කෙනෙක්ට විතරයි ඒක බලන්න පුළුවන්. unlisted දුන්නොත් ඔයා choose select කරන email එකකට විතරයි ඒක බලන්න පුළුවන්. ඉතින් public දුන්නොත් ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන්. ඒ වගේම public තියලාට මේක schedule එකක් විදිහට add කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔයා වීඩියෝ එක දැන් උදේ නම් ඔයාට රෑ නම් වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ඕනේ. ඔයාට මෙතනින් හවස් ටයිම් එකක් දීලා ඒක schedule කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කැමති එකක් ඔයා දීලා ආයෙ වගේ මෙතන මේ set as prime කියන එකට ටික් එක දුන්නොත් එතකොට ඒකේ අර ඔයා දැකලා තියෙනවා ඔය සමහර නාට්‍ය හිම පටන් ගත්තී අර ටයිම් එකක් කවුන්ට් වෙලා එහෙම පටන් ගන්න අන්න ඒ විදිහ ඇනිමේෂන් එකක් ගන්න පුළුවන් එතෙන්ට දීලා. ඉතින් මම මේක දැන් public post කරනවා. ඉතින් public කියන එක ටික් එක දීලා publish කරන්න. හරි අපේ වීඩියෝ එක දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් ඔයාලට මෙතන වීඩියෝ link එක පෙන්නනවා. ඉතින් මේක ඔයාට ඔයාගේ social media site වල share කරන්න පුළුවන්. හරි ඒක close කරලා දාලා ඔයා ආයෙත් dashboard එක refresh කරලා බලන්න. එතකොට ඔයාට වීඩියෝ එක මේ විදිහට පෙන්නනවා. මේ තියෙන අපි අප්ලෝඩ් කරපු වීඩියෝ. ඉතින් ඔයාට content වලට ගිහිල්ලා ඔයාගේ වීඩියෝ එකේ analysis එතකොට edit කරගන්න පුළුවන්. කමෙන්ට් බලන්න පුළුවන්. මේ වගේ වැඩ ටික ඔයාට මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඇනලිටික්ස් වලට ගිහිල්ලා ඔයාට මේකේ overview කොහමද, content එක කොහමද, audience එක ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් තාම views කී නැති නිසා මම මගේ ඔහොම dash පෙන්නන්නේ. ඉතින් ওই විදිහට තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. හරියට SEO කරගන්නේ. ඒ වගේම target audience එක බලලා වීඩියෝ එක publish කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔයා හදාගත්ත වීඩියෝ එකක් ඔයාගේ ටාගට් ඔඩියන්ස් එකට හරියට SEO කරන්නේ. ඒ වගේම ඉස්සරහටත්
ඔය වගේම තමයි ඔයා කරගෙන යන්න ඕනේ. ඉතින් වෙන දෙයක් නෑ අතරම ඔය විදිහටම තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට කතා කරමු මේ කියන ගැටලු ඒ වගේම views වල අඩුපාඩු කොහොමද හදාගන්නේ කියලා. මම ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. ඉතින් මේකෙම කන්ටිනියු එකක් විදියට. ඉතින් දැනට ඔයා channel එකක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔන්න ඔය වීඩියෝ තුනෙන් ඔයාට channel එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපි කතා කරමු කොහොමද AdSense account හදාගන්නේ, වගේම AdSense subscribers 1000 ගන්නේ කොහොමද, watch time ටික ගන්නේ කොහොමද, ඒ වගේම ඔයාගේ bank account add කරගෙන කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.